ඔයා දන්නවද? ඔයාගේ DNAට අනාගතයේ ඇතිවෙන්න පුළුවන් ගැප් කියලා පිළිකාවෙන් 90%කින්ම ඔයාට දැන් බේරගන්න පුළුවන් කියලා. ගැප් කියලා පිළිකා ඇතිවන්න ප්‍රධානම හේතුව වන්නේ හියුමන් පැපිලෝමා කියන වෛරස් එක. මෙය ලිංගික ක්‍රියාවලියේදී හෝ සම්මත පිට සිදුවන ස්පර්ශයන් මගින් අපගේ ශරීරයට ඇතුල් වෙන්න පුළුවන්. ඒ වෛරසය අපේ ඇඟට ඇතුල් වෙලා වසර ගණනාවක් ගිහලා තමයි මාරාන්තික පිළිකා තත්ත්වයක් දක්වා වර්ධනය වෙන්නේ. බොහෝ විට මුල් අවදීදී මේ රෝග ලක්ෂණ පෙන්වන්නේ නැහැ. හැබැයි මේ රෝග ලක්ෂණ ගැන ඔබ හොඳින් අවධානයෙන් සිටිය යුතුයි. අංක 1. ඔසප් චක්‍ර දෙකක් අතරතුරදී ඇතිවන රුධිර වහනය. අංක 2. ලිංගික එක්වීමෙන් පසුව ඇතිවන රුධිර වහනය. අංක 3. අසාමාන්‍ය වර්ණයකින් හෝ තද දුගඳකින් යුත් ශ්‍රාවයන් පිටවීම. අංක 4. දිගින් දිගටම පවතින යටිබඩේ වේදනාව. මේ පිළිකාව නතර කරන්න ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. අංක 1. HPV එන්නත. මෙම එන්නත පාසල් වාසයේ පසු වෙන අවුරුදු 10 සම්පූර්ණ වූ ගැහැණු දරුවන්ට ලබා දෙනවා. මෙය මාත්‍රාවන් දෙකකින් යුක්තයි. පළවෙනි මාත්‍රාව ලබාගෙන මාස 6ත් අවුරුද්දත් අතර කාලයේදී අනිවාර්යෙන් දෙවෙනි මාත්‍රාව ලබා ගත යුතුයි. යම් හේකින් පාසලේදී මේ මාත්‍රාව ලබා ගැනීමට නොහැකි වුවහොත් ඔබගේ ප්‍රදේශයේ MOH කාර්යාලයේ හෝ පෞද්ගලික රෝහලකින් මෙම එන්නත ලබා ගන්න පුළුවන්. අංක 2. පැප් ස්මියර් පරීක්ෂණය. ඔබ අවුරුදු 35ට වැඩි විවාහක කාන්තාවක් නම් ඔබේ ප්‍රදේශයේ පවතින සුවනාරී සායනයකින් අවුරුදු කිහිපයකට වරක් මෙම පරීක්ෂණය සිදු කරගන්න. ලැජ්ජාව හෝ බිය නිසා ඔබේ දියණියගේත් ඔබේ ජීවිතය අවදානමේ හෙලන්න එපා. දැනුවත් වෙන්න. පරීක්ෂණ අදම කරගන්න. මේ තොරතුරු තවත් කෙනෙක්ට දැනගන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. මාව ෆලෝ කරන්න අමතක කරන්න එපා. මම නස්මා මෙසෙල්.